හායි යමුද මාත් එක්ක ක්‍රිස්මස් එකට shopping කරන්න. උපතින් කතෝලිකයෙක් නොවුනත් මට හිතුණා මේ පාර ක්‍රිස්මස් එකට ගෙදර පොඩි ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා ගෙදර පොඩ්ඩක් ඩෙකොරේෂන් කරන්න ඕනි කියලා. ඉතින් ඒකට අවශ්‍ය බඩු ගන්න තමයි මම මේ ගියේ. ඒ අතරේ මට හිතුණා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න ඕනි කියලා. එතකොට මට ඒක ඕගොල්ලොත් එක්කත් ෂෙයා කරගන්න පුළුවන් නේ. ලස්සන සැන්ටල ගොඩාක් ඉන්නවා ඔන්න මෙතන නම් එක එක විදියට එක ප්‍රයිස් වලින් හරිම ලස්සනයි ගොඩාක් ඉන්නවා ක්‍රිස්මස් ට්‍රී තියෙනවා ඒ ඇස්සේ ලස්සන ලොකු සැන්ට කෙනෙක් ඉන්නවා ඉතින් යා නම් ටිකක් ගණන් එයා තියලා මම ගියා ක්‍රිස්මස් ට්‍රී එකක් ගන්න මොකද මට අනිවාර්යයෙන්ම අවශ්‍යම දේ තමයි ක්‍රිස්මස් ට්‍රී එක එක ප්‍රයිස් වලට තියෙනවා ඉතින් මට හොඳයි කියලා හිතුණු එක මම ඔන්න ඉතින් ගත්තා. ඊට අමතරව මෙන්න මේ වගේ එක අයිටම්ස් තියෙනවා. ඉතින් එක ඩෙකොරේෂන්ස් වර්ග. ඉතින් ඒවත් එහෙම මල්ලලා බලලා කරලා තියලා මම ඉතින් ඔන්න ආවා. ඉතින් සෑහෙන මුදලක් අතේ තියාගෙන යන්න ඕනේ විශේෂයෙන් කාන්තාවෝ. මොකද අපිට දකින්න දේ ගන්න ඕනේනේ. ඉතින් මේ දවස්වල ඇත්තටම කඩේකට ගියාම සෑහෙන එළියට එන්න අමාරුයි. මොකද අර මේ පේනානේ ගත්තේ නැතත් ඒක පොඩ්ඩක් අල්ලලා බලලා හරි මට තියන්න ඕනේ මොකද එතකොට තමයි හිත පොඩ්ඩක් සතුටු වෙන්නේ. ඉතින් ඔන්නෝම යනකොට මගේ යාළුවෙකුත් පොඩ්ඩක් හම්බුණා. යාවත් ඔන්න ඔහෙ චුට්ටක් අත ගාලා මම ගියා තව මොනවද තියෙන්නේ බලන්න. ඉතින් ඔන්න යන අතරට මෙන්න මේවත් තියෙනවා හරිම ලස්සනයි නේද? එක ඩෙකොරේෂන් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මේ දවස්වල නම් සල්ලි කොච්චර තිබුණත් ඇත්තටම මදි. මොකද මේ දේවල් ගන්න ආනේ ලස්සන ට්‍රේන් එකක් නේද? ඔයාලට මේක දැක්කහම මොකද්ද මතක් වෙන්නේ? මට නම් ඇත්තටම මේක දැක්කහම මතක් වෙන්නේ අපි චූටි කාලේ බලපු හැරි පොටර්. දුම විතරයි දාගෙන යන්නේ නැත්තේ මේ කෝච්චිය නැත්තම් ඒ විදියමයි ඒක. ඉතින් ඔන්න ඔහොම තමයි ක්‍රිස්මස් එකට මම shopping ගියේ. ඉතින් වීඩියෝ එක ඉවර කරන්නත් වෙලාව හරි. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න. මෙයන්ගනී පෙරේරා මාව subscribe කරලා තියාගන්නත් ඔන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.